ආයිබෝවන් කියලා පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාම ඔන්න ඉතින් අද මම අම්මයි අබමාළුවක් හදන හැටි තමයි කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි බලමු අපි කොහොමද මේ අබමාළුව හදන්නේ කියලා. ඉතින් ඊට ඉස්සෙල්ලා තාමත් අපි subscribe කරලා නැත්නම් අපි subscribe කරලා අද වීඩියෝ එක හොඳයි නම් පහින් like එකක් දාලා අද ඔයාලගේ අදහස් පහින් comment කරන්නත් අමතක කරන්න එපා. හරි එහෙනම් ඉතින් අපි දැන් යමු අපේ වීඩියෝ එකට. ඉතින් ඔයාලා දකින්න ඇති ඕන කරන අමුද්‍රව්‍ය. දැන් අබ ගෙඩියක් කෑලියට කපලා අරගෙන ඒකට එකතු කරගන්නවා මිරිස් කුඩු ටිකක්. ඔය විදිහට මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ අමු තුන පහ, ඊට පස්සේ කහ කුඩු ටිකක් එකතු කරලා ඔයාලගේ රස අනුව ඒකට ලුණුත් එකතු කරගන්න ඕන. ඔය විදිහට ඔයාලගේ රස අනුව මේකට ලුණු කුඩු එකතු කරගන්න. එකතු කරලා මේක හොඳට අනන්න ඕන. මේ මිරිස් කුඩු අමු තුන පහ, එතකොට කහ කුඩු ඒව ඔක්කොම හොඳට මේ තුන පහ ටික මේ අබේකට අල්ල ගන්න නම් ඔයාලා මේක හොඳට මේවා කරන්න ඕන. ඉතින් ඔය විදිහට වතුර පොඩ්ඩකුත් දාලා මේක හොඳට මේවා කරගන්න. ඔන්න ඉතින් අපි දැන් මේක මේවා කරලා ඉවරයි. දැන් අපි භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්න. ඉතින් ඔයාලා ඊට පස්සේ ওই විදිහට ඔය තෙල් ටික රත් වෙගෙන එද්දී මේකට එකතු කරගන්න ඕන අබෑට. ඉතින් ඔයාලට කළුවරයි ඇති මේ වීඩියෝ එකේ ඔය හරිය. ඉතින් මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙලා ඉතින් ඒක හින්දා වෙන ෆෝන් එකකින් තමයි ගත්තේ. හරි දැන් අපි සුදු ලුණු ටික එකතු කරගත්තා අබෑට ටික පුපුරගෙන එද්දී. ඔන්න ඊට පස්සේ අපි ලුණු ටික එකතු කරගත්තා. ඔන්න අපි දැන් කුරුදු එනසාල් කරවුනේ ටිකක් මේකට එකතු කරගන්නවා. ඔන්න අපි දැන් ඒ ටික එකතු කරගන්නවා. ඔන්න අපි දැන් කරපිංච ටික එකතු කරගන්නවා. ඔය විදිහට හීනියට කපාගෙන කරපිංච ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ අපි ඔය විදිහට ඒ ටික පොඩ්ඩක් වෙලා ඔය විදිහට තියන්න ඕන. ඔන්න දැන් චුට්ට වෙලාවකට පස්සේ අපි දැන් මේකට එකතු කරගන්නවා මිරිස් කුඩු. ඉතින් ඔයාලා මේකට මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න. ඉතින් ඔයාලා සරකන් ප්‍රමාණය අනුව මේකට මිරිස් කුඩු එකතු කරගන්න පුළුවන්. හරි ඔන්න දැන් අපි මේකට සීනි එකතු කරගන්නවා. ඔන්න දැන් අපි මේකට සීනි එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්න අපි සීනි ටික දිය වෙන්න. ඔන්න ඊට පස්සේ අපි මේකට අපේ අබ ටික එකතු කරගන්නවා. ඔය විදිහට අපි අර 3-5 එහෙම දාලා හොඳට කලවම් කරලා තිබ්බ අපේ අබ එක මේකට එකතු කරගන්නවා. ඉතින් ආයෙමත් මතක් කරන්න කැමතියි අතාමත් අපි subscribe කරලා නැත්නම් අපි subscribe කරලා එකතු වෙන්න කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් පහින් like එකක් දාලා ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා කියලා මතක් කරනවා. ඊට පස්සේ අපි වතුර චුට්ටක් දාලා මේක පොඩ්ඩක් වෙලා ওই විදිහට තියෙනවා. ওই
ওই විදිහට දැන් අපි ඒක වහලා පොඩ්ඩක් වෙලා ගින්දර චුට්ටක් වැඩි කරලා හරි ඔන්න ඉතින් ටික වෙලාවකට පස්සේ ඔයාලට පේනවා ඇති මේ අපේ අබේක නටනවා. ඔයාලට පේනවා ඇති අපේ අබේක ඉතින් දැන් නටනවා. ඔන්න ඊට පස්සේ අපි තුන පහ ටිකක් එකතු කරගන්නවා. ඒ විදිහට අර තුන පහ ටික එකතු කරගන්න. එකතු කරලා ඔය විදිහට පොඩ්ඩක් වෙලා ලිපේ තියාගන්න තමයි ඔයාලට තියෙන්නේ. ඔන්න ඔය විදිහට අපි දැන් වහලා පොඩ්ඩක් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට කැමරට ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි දැන් හදලා ඉවරයි. එහෙනම් ආයෙත් වීඩියෝ එකක් අරන් එනකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.